හෙලෝ ඉතින් මචං ඔන්න මං අද ආවා අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ගෙදර. ඉතින් මචං ප්‍රින්සිපල්ුයි ප්‍රින්සිපල්ගේ ගෑණි යනවා කිව්වා කොහෙද ට්‍රිප් එකක්. ඉතින් ඒගොල්ලෝ ගෙදර පොඩි එකා බලා ගන්න කිව්වේ මචං මට. හරිද මචං? ඉතින් දැන් මම මේ පොඩි එකා බලා ගන්න පුට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුන් දෙන සති දෙකකට ගෙදර එන්නේ නැහැ කියනවා. ඒ නිසා මට තමයි දැන් පොඩි එකා බලාගෙන ඉන්නේ. යතුරු තියනවා කිව්වේ මල් පෝච්චියක් යට. මේක යටද? බලමු. මේ තියෙන්නේ බඩු. මේකද දොර? මේක නේද? එක්කනේ. ප්‍රින්සිපල්ගේ පොඩි එකා. අපි මුට නමක් දාමු. පොඩි එකා. ඉතින් ඔයාට අපි දාමු. මුගේස් දෙක බලහන්කෝ. උඹත් ප්‍රින්සිපල් වගේමයි බං. බලහන් කණ්ඩ වගේ බලන් ඉන්න මූසලයා. බූරු පැටියා. බූරු පැටියා කියන්නේ බෑනේ චූටි පැටියා කූචි. මචං. ඉතින් කොහොමද? මං ආවේ බලාගන්න. කමන්නේ. මං ඔයා බලාගත්තට. ඉන්න බාන වඩා ගන්න. තෝ ඒ කෑ ගහන්න. ගහ බෙල කියලා වෙන්නේ නැහැ. බලහන් මම කකුලත් තුවාල කරගෙන මේ අනිත් පැත්තේ කකුල. මින්න බාන කකුල තුවාල කරගෙන කමන්නේ වාඩි වෙලා ඉන්නකෝ. ඒවට මොකක්ද ඕනේ? කණ්ඩ දෙයක්ද? මුට අපි දාමු මචං චන්ද්‍රපාල කියලා. කුක්කු බෝතලේ තියෙනවා කිව්වේ මොකේද? ෆ්‍රිජ් එකේ නේ. මේ තියෙන්නේ කුක්කු බෝතලේ. ගත්තා. ෆ්‍රිජ් එක වහන්න ඕනේද? ඔව්නේ. කරන්ට් බිල මගේ නෙමෙයි මේක කමන්නේ. ඉතින් පොඩි එකා ඔයා මේක බොණ්ඩ චන්ද්‍රපාල නේ චන්ද්‍රපාල. යකෝ පින්තිබල් වගේමයි බං. දාගත්ත නේද? ජරා කරගත්ත නේද? දැන් තෝගේ වස්ත්‍ර මාරු කරන්න ඕනේ මම නේද? බං දෙන්නම් ගොතට හිටපන්. කමන්නේ හො නටපන් උඹ. මං හදලා ගන්නම් ටික දවසක් ගියාට පස්සේ. මචං මු එසේමෙසේ පොඩි එකෙක් නෙමෙයි. මු ටික දවසක් ගිහලා හදලා හරියන්නේ මු දැම්ම හදන්න වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. මචං. මම මාත් එක ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. වරෙන්. දැන් මම නිදා ගන්න ඕනේද බං? කමන්නේ අපි යන්කෝ නිදා ගන්න. චූටි පැටියව ඩොයි කරන්න යන්. ඩොයිය ගන්න. මොඩ කියන කරට නෝ ඉතින් මං කියන්නේ. දාගනි. මේ පාර කතා කියවන්න. ඔබ පොඩි එකෙක්ද බං කතා මේ මොකද මේ දිලිසින්? මොකද බං ඊවි? කිද්දේ පුෂාත්මයන්ද කොයි? පූෂිගේ කතා. ඉන්න මං වට කියවන්න. මේක පූෂිගේ කතාව පුතේ හරිද? ඉන්න මං කියවන්නම් ඒ කතාව හරිද? ඔබ කියවන්න ඕනේ බකට වහපන්. එකමත් එක දවසක චූටි එකෙන් නිදාගෙන හිටියලු. ඒ ළමයා ගාවට පූෂික් ඇවිල්ලා කතා කරා. බෑ කොයි නාවෙන්නේ? ඊට පස්සේ ඒ පූෂායි ළමයාව එක්කගෙන ගියාලු. කොහෙද මන් දන්නේ නැහැ තැනකට. හරිද? ඒක බලන්න කියලා කිව්වලු. ඊට පස්සේ මචං මේ පොඩි එකාට පිස්සු වැදිලා තොට වගේ පූෂාටත් ගහගෙන මලුත් කඩාගෙන ඔක්කොම කඩාගෙන දිව්වලු. අන්න එච්චරයි මචං කතාව. නින්ද ගිහිල්ලා පිසිප් එකේ යන්. හරි මචං චන්ද්‍රපාල නීදි. දැන් අපිට මචං මොකද කියන්නේ? wait for parents. ඉඳාගන්න මචං. ඉඳාගන්න කියන ටී බල බල ඉඳාගන්න කියනවා. මෙතන පූසාත්මයක් තියෙනවා. යම්මට චන්ද්‍රපාල මේ පූසාත්මය දස් කරනවා. දුවන්න? අර මට සිරාට මෙහෙන දුවන්න කියනවා වගේ බා. සිංහල නෙමෙයි මේක හදලා තියෙන්නේ. කමන්නේ අපි චන්ද්‍රපාල බලන්න යන්කෝ. චන්ද්‍රපාල මෙද බං මු පොඩි එකෙන් නෙමෙයිද කෝයිද මේකද චූටි මුසලයා මුසලම දුක ආයක ලෝකු මචං පොඩි එකා බන් දැන් තෝ මම මෙතන ඉනකොට හිටියේ නෑනේ බියාකෙක්ද ඉවරෙන්කෝ ආයි නිදා ගන්න යන් ආයි නිදා ගන්න එකයි යන්නලු
කනවතෝ බලන් ඉන්න හැටි ගල් මුසලෙක් වගේ ඉඳාගනි කොට්ටයක් උනේ මොකද්ද කොට්ටේ පූෂික් මොකද්ද මේකද මේකද හාවෙක් ලස්සනයි ආවයි හාව ගන්න මුගේ අම්මට මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද ඔබට වගේ තමයි යරේ ගහකට පැලෙන්න චන්ද්‍රපාලය ගනි මේක තියාගෙන ඉඳා ගන්න තමන් මූසලේ මයියා මං ආයනෝ ටී බලන්න උරාරනෝ සද්දේ කියුණා ගාච්ට ඉඳා ගන්න යම අර මේ වැඩ එකක්ද කොහෙද නේද ඉඳාගනින් හරි මචං උන්න අදත් ආව මං අර යක්ෂ පැටිය බලන්න දැන් යා කොයිද අම්මාඩ යුඩු ටින් මොකද බලන්නේ මොකද බලන්නේ මට ශිරි හිනාවේ බලන්න මොකද්ද හොඳ නැති වුණේ බලන්න මුසලයා චන්ද්‍රපාල වරෙන් යන්න දැන් මොකද කරන්න කියන්නේ ඔයා එතනින් වාඩි වෙලා හරියන්නේ වාඩි වෙන්න ඕනේ මෙතනින් මට හරිද ඉන්නකො පොඩ්ඩක් මං ගිහිල්ලා අර කුක්කු බෝතලේ අරන් එන්න එන්න කුක්කු බෝතලේ යාචිට හාගන්න ගාම් දොර ඇහුණු කුක්කු බෝතලේ නැතුණා මොකද්ද උනේ අර තමයි මොකක් හරි කරන්නේ යන්න බෑලු ලොක්ලු අනේ පුඩි එකයි මූ යකෙක් බං චන්ද්‍රපාලට යකා වෙයිලා මේකෙත් නෑ කිරි බෝතලයක් නේද දැන් හොයන්න ඕනේ find the bottle උඩ නෑ කියහන්කෝ මේකෙත් නෑලු අම්මඩ උඩු කුකු බෝතලේ පා වෙනවා හරිම සන්තෝෂයි මාරු අම්මට දෙයියන්ට පුළුවන් පොඩි එකමී මගෙන් කන්න යන්නේ බලකදිම මගෙන් කනවා හොඳේ කොත්තු රොටියක් මූටයකෝ ඔබට කිරි එක බොන්න බෑ නේද කිරි බොන්න ගිහින් නම් බං උඹේ අම්මට තාත්තට කියන්න තිබ්බනේ එක්ක අපේ ප්‍රින්සිපල්ට කියපන් උඹලා තාත්තට කියපන් ඉවරයිනේ වැඩි මට මෙහෙම කරන්න බෑ බං මේ මොකද්ද මේ ඌටා මූගේ ආජිට හාර කරන්න අන්නේ පොක පලා යනවා පුඩි කාගේ නෙපි එක පලා යනවා මඩුඩු පෙල්ලුව නේද ගල්ල ගන්න ඕනේ නේද ජාතික පැන නේද කොයිද උඩට නේ අයියෝ තමා මූසලයා ඉන්න පුඩි කාගේ කාමරේ කොයිද මට ගියානේ බං මේ කාමරේ ලොක් කරලා නැති බැරුව කොහමද කියේ අයිය ආල ගන්න අතෝ එදුණනේ බොහොම සන්තෝෂයි වරින් කොහමද මචන් නෙපිය අල්ලගත්තා හිහි තමා මෙහෙම මේ සල්ලි නෙමෙයිද මම මෙයා මේ මාරු කරන්නේ මෙහෙම පොඩි එකා මේ මල පැනලා කෑ ගහන්න එපා කලබල කරන්න එපා මට තද වෙනවා හරිද ගාන ඔළුව පුස්සලා පොලේ දැන් මොකද ගන්න කියන්නේ නිදා ගන්න යන්න ඕනිද වරෙන්ක තෝ නිදන නිදි කරවන්න වරෙන්ක යමංගු කාමරේ මොන මචන් දැන් මං නිදා ගන්න හදන්නේ නිදිය ගන්න දැන් මොකද්ද ස්ටෝරි බුක් එක කියවන්න ඕනද ස්ටෝරි බුක් ආපිගේ කතාවක් තියෙන්නේ පකඩහප ඔන්න එක මත් එක දවසක ඒ පොඩි එකා පූසව පස්සේ යනකොට හාවෙක්ම හම්බ වෙනවා ඊට පස්සේ හාවා අම්මලු මල්ලි මාත් එක්ක බෑ චන්ද්‍රපාල
චන්ද්‍රපාල කොට්ටේ දුනේ පොඩින් දැන් මචං පූෂාගේ කියමු පූෂා බිල්ලුවා දැන් හාවක් කිව්වනේ දැන් අපි හාවව දෙමු ගනි කන පැලෙන්න පොඩි එකා කියලා බලන්නේ උස ගන්න පොලේ ඩායි කියවන්න හරිද ඊට පස්සේ ඌ එක්කන් ගියා කඩවපන් ඌ එක්කන් ගියා දොස් තීර තරකට ඊට පස්සේ පොඩි කාට යකා වෙනවා ඊට පස්සේ පොඩි ආප පැනලා දුවනවා එතන පුතේ කතා කොහොමද මං කතා කියන්නේ මරු නේද කොල්ලර නින්ද ගිහිල්ලා දෙයියන් අපි ආයේ ටී බලන ගමන් නිදා ගන්න හරි සරල ඔන්න දැන් අපි ටී බලන ගමන් නිදා ගන්නයි හදන්නේ අපි යන්න දියම් බං නිදිමත ඒකම තමයි යන්නේ මුගියා චිට කවුද යකෝ බෙල් ගහන්නේ හෙලෝ එනවා බං එනවා අම්මඩ සිරි අරක නේද මොකක්ද මේ සුඩින් නේ තියන්නේ කියන්නේ මේ සුඩින් තියපන් ඕක දැන් ගිහිලා නිදා ගන්නවා ඉතින් මචං අදට ඉතින් ඔච්චරයි එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි ඊළඟට චන්ද්‍රපාලගේ ඊළඟ කොටස තමයි ගෙන්න යන්නේ එහෙනම් ඉතින් අදට වැඩ ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා